සුබ දවසක් ඒවා සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලට ගෙනල්ලා තියෙනවා කොහොමද නිවැරදිව Binance account එකක් create කරගන්න කියලා. හරියනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද අලුත්ම update එකෙන් පස්සේ අපි නිවැරදිව Binance account එකක් create කරගන්න කියලා. හරි මම පහළ description එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලා ඒ link එක click කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ විදිහේ site එකකට වැටෙයි. හරි ඊට පස්සේ ඔයාලා Binance account එක create කරගන්න කැමති email එකක් මෙන්න මෙතෙන්ට දෙන්න. මම මෙන්න මේ විදිහට මගේ email එක මෙතෙන්ට දීලා මෙන්න මේ next කියන button එක click කරනවා. හරි ඊට පස්සේ ඔයාලගේ email එකට verification code එකක් එයි. මෙන්න මේ විදිහට මගේ verification code එක මෙතනින් මම type කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට password එකක් දෙන්න ඕනි. මෙතන ටිකක් strong password එකක් ඔයාලා හදා ගන්න ඕනි. මම මේ විදිහට මගේ password එක මෙතෙන්ට දෙන්නම්. හරි ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් next කියලා මෙන්න මේක click කරන්න. හරි දැන් ඔයාලගේ Binance account එක මෙන්න මේ විදිහට create වෙලා තියෙන්නේ. මෙතන next කියලා තියෙනවා මෙන්න මේක click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා Play Store එකට ගිහිල්ලා Binance application එක download කරගන්න ඕනි. මම Binance app එකේ link එකක් පහලින් දාලා තියන්නම්. නැත්තම් ඔයාලා Play Store එකට ගිහලා මෙන්න මේ විදිහට Binance application එක download කරගන්න පුළුවන්. හරි ඔයාලා ඉස්සෙල්ලා Binance account එක create කරගන්න දුන්න email එක මෙතෙන්ට දෙන්න. ආයෙත් email එකට verification code එකක් ගියේ verification code එකත් ඔයාලා මෙතෙන්ට දීලා email එක verify කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලා ඔයාලගේ account එක ID card එක හරි passport එක හරි driving license එක හරි දීලා verify කරගන්න ඕනි. හරි අපි බලමු කොහොමද දැන් මේක කරගන්නේ කියලා. මම මගේ driving license එක මෙතෙන්ට දීලා මේ account එක verify කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තුන්වෙනියේ තියෙන driving license කියලා. මෙන්න මේක තෝරලා මම continue කියන එක press කරනවා. හරි මෙතනදී ඔයාලට මේ වෙලාවේ ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. නැත්නම් කලින් ගත්ත ෆොටෝ එකක් මෙතනින් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේදීම මේ වෙරිෆිකේෂන් එක කරගන්න හින්දා take pictures කියන එක මම ක්ලික් කරනවා. හරි ඔයාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ driving license එක හරි ID card එක හරි passport එක හරි දීලා මෙන්න මේ විදිහට වෙරිෆිකේෂන් එක කරගන්න. හරි ඊට පස්සේ මෙතන එනවා liveness check එකක්. මෙන්න මේ වෙරිෆිකේෂන් එකත් ඔයාලා කරගන්න. හරි මේ විදිහට මම මගේ cam එක on කරලා මේ verification එක කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා ඔයාලගේ ID card එකේ හරි driving license එකේ හරි තියෙන විදිහට මෙතෙන්ට හරියම තොරතුරු දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ ID card එකේ හරි driving license එකේ හරි තියෙන තොරතුරු මෙතෙන් ගැලපෙන විදිහට මෙතෙන්ට ඒ details ටික දෙන්න ඕනේ. හරි මේ විදිහට මම මගේ driving license එකේ තියෙන විදිහට මේ details ටික වෙනස් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ city එක type කරන්න ඕනි. මම මෙන්න මේ විදිහට මගේ city එක type කරනවා. ඊට පස්සේ ඔයාලා city එකට අදාළ postal code එක ගන්න ඕනි. Google එකේ මෙන්න මේ විදිහට ඔයාලගේ city එකට අදාළ postal code එක ගන්න. මම මේ විදිහට මගේ postal code එක මෙතෙන්ට දෙනවා. හරි ඊට පස්සේ මම මේක submit කරගන්නවා. හරි ඔයාලා දුන්න details ටික මෙයාලා check කරලා ටික වෙලාවක් යද්දී ඔයාලගේ account එක verify කරනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම Gmail එකට message එකක් ඇවිල්ලා තිබ්බා මගේ account එක verify වෙලා කියලා. මම මෙන්න මෙතන visit your dashboard කියන එක click කරනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් your verification is complete කියලා වැටලා තියෙනවා. හරි ඊට පස්සේ මෙතන edit profile වලට ගිහිල්ලා ඔයාලගේ name එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙන්න මෙතන මගේ නම දෙවිලා save කරගන්නවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන security කියලා option එකක් තියෙනවා. මෙන්න මෙතෙන් ගිහිල්ලා ඔයාලගේ phone number එක, email එක verify කරගන්න. හරි ඊට පස්සේ ඔයාලගේ phone number එකට code එකක් එයි. ඒ code එක මෙන්න මෙතෙන්ට දීලා ඔයාලගේ account එක verify කරගන්න. හරි මෙන්න මේ විදිහට තමයි අපි නිවැරදිව Binance account එකක් create කරගන්නේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම මම පහළ description එකේ link එක දාන්නම් මගේ Telegram account එකේ. මාව contact කරගන්න.